බුදුහාමුදුරුව මංගල සූත්‍ර ඉස්සරලම් මොකද්ද දේශනා කරේ? අසේවනාච බාලානම් පින්නතුනේ ඔච්චරයි. මුළු සංසාරෙම වරදින්නේ මොකක් හින්දාද? අසුරමයි පින්නතුනි බලපාන්නේ. මේ මුළු ආත්මෙම විනාශ වෙන්නේ මොකක් හින්දාද? අසුර බලපාන්නේ. අපේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. අපිත් එක්ක ඉන්නේ සත්පුරුෂෝද අසත්පුරුෂෝද කියලා දෙපාරක් කල්පනා කරන්න. වල කපන මිනිස්සුද ඉන්නේ? විමුක්තිය ලබා ගන්න උදව් කරන මිනිස්සුද ඉන්නේ? බෝධිසත්වයන්ට හොඳ පරම්පරාවක් හිටියා. ඔය හැම දේශනාවකම මේ අම්මලා තාත්තලා අහලත් ඇති මම හිතන්නේ. අර භාග්‍යවතුන් වහන්සේ අන්තිමේට කියනව නේද? මම අහවලාය යශෝදරා අහවල් කෙනාය. එහෙම කියනවනේ. සරියුත් මුගලන් දෙනම මේ උදවිය. එහෙම බුදුහාමුදුරුවෝ අන්තිමේට කියනවා. එතකොට මේ පරම්පරාව එක ආත්මෙද හිටියේ? පින්නතුනේ දේවදත්ත කොහොමද හිටියේ? කල්ප ගානක් පස්සෙන් පන්නගෙන ආවා. චින්චමානවිකාව ඒත් එහෙමයි. සුන්දරි පරිබ්‍රාජිකාව ඒත් එහෙමයි. එනිසා හොඳට මතක තියාගන්න. නිවන් දකින්න යන ගමනට හරි වැදගත් පින්නතුනේ. අසුර ආශ්‍රය කියන එක නම් හරිම වැදගත්. ඉපදෙච්ච දවසේ ඉඳන් බලන්න භාග්‍යවතුන් වහන්සේ උගන්වනවනේ. ඉපදුනා කියලා දන්නවනේ අය ඕක ගැන කියන්න ඕනේ නැහැ. ජරාපි දුක්ඛ. මේ ජරාවට පත් වෙනවා කියන එකට ඕකට જાතියක් තියෙනවද? මොකද මුස්ලිම් මිනිස්සු ලෙඩ වෙන්නේ නැද්ද? කතෝලික පින්නතුන් ලෙඩ වෙන්නේ නැද්ද? සත්තු ලෙඩ වෙන්නේ නැද්ද? මොකද ලෙඩ වෙන්නේ නැත්තේ? මේක හැම කෙනාටම පොදුයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ දර්ශනය වහන්සේ උගන්වන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වෙන්න ඕන, යහපත් වෙන්න ඕනේ. මේක කාටත් මුහුණ දෙන්න ඕන කාරණයක්. ඊපස්සේනේ ව්‍යාධිය කාටද වෙන්නේ නැත්තේ? මේක අපි සේරටම වෙන දෙයක්. මැරෙනවා. මේක කෙලවර කරන්න එපා. වෙන මොකටද මේ ඔට්ටු වෙන්නේ?